වාසනාවන්ත කාලයක් වේවා ධනු ලග්න හිමියනි. මේ ධනු ලග්න හිමියන්ගේ සිකුරු මාරුව පිළිබඳ ගෙන එන පලාපල සහ ජූලි මාසය පිළිබඳ ගෙන එන විශේෂ වීඩියෝව මෙවැනි ආධ්‍යාත්මික වීඩියෝ බලන්න අප සමග රැඳී සිටින්න. ඒ වගේම දරුවනේ මේ නීලන් කන්දසාමි YouTube channelය අපේ අරමුණ ඔබ අන්තුරින් ආලෝකයට රැගෙනීම. අප නිතරම විශ්වාස කරනවා අප තුළ ගැටලු තිබිය යුතු නැහැ. තිබිය යුත්තේ විසඳුම් පමණක් යන්න. ඉතින් ආදරණීය ධනු ලග්න හිමියනි, සිකුරු මාරුව සිද්ධ වෙන්නේ මේ ජුනි මාසේ 29 හවස 1:56ට. තමන්ගේම රාශිය වෙන වෘෂභ රාශියට තමයි මේ සිකුරු වෙන්නේ. ඒ කියන්නේ ඔබේ 6 වෙනි භාවයට 5 වෙනි කොටුවේ හින්දා. මේ සිකුරු මෙහිදී සුව පහසු වෙනවා. හොඳින් ක්‍රියා කරනවා. බොහෝ රාශීන් එක්කල ධනාත්මක වෙනවා. ඒ වගේම සිකුරු මේ පරම බලගතු ග්‍රහය. මේ වෙලාවේදී සුන්දරත්වය, අලංකාරය, ඒ වගේම විනෝදය, විශිෂ්ට විලාසිතා, ලිංගිකත්වය නියෝජනය කරන ග්‍රහ රාජයෙක්. ඉතින් අපි බලමු මේ වෙලාවේ ධනු ලග්න හිමියන්ට කොහොමද මේ සිකුරුගේ පැමිණීම බලපාන්නේ කියලා. වාසනාවන්ත ධනු ලග්න හිමියනි, මේ වෙලාවේ ඔබේ 6 වෙනි භාවය සහ 11 වෙනි නිවාස දෙකම පාලනය කරන්නේ සිකුරු. ඉතින් 6 වෙනි භාවයට තමයි දැන් එන්නේ සිකුරු. 6 වෙනි භාවයට සිකුරුගේ ගමන සාමාන්‍යයෙන් අහිතකරයි කියලා ගොඩක් අය කියනවා. ඒ වුණාට මගේ කීර්තිමත් ජ්‍යොතිෂඥයෙක් වෙන නීලන් කන්දසාමි සූරීන්ට අනුව ඒක තමන්ගේම රාශිය පිහිටලා තියෙන හින්දා ඒතරම් ඍණාත්මක බවක් ගෙන එන්නේ නැහැ. මේ කාලය තුල සිකුරු ආශ්‍රිත ගැටලු සම්බන්ධයෙන් ප්‍රවේශම් වීම ඉතා වැදගත් වෙනවා. ඒ කියන්නේ සිකුරු ඔබව නියෝජනය කරන්නේ විනෝදය, ලිංගිකත්වය, ඒ වගේම සුන්දරත්වය, ඒ පිළිබඳ ගැටලු වලින් ප්‍රවේශම් වෙන එක ඔබට වැදගත් යයි මම කියනවා. ඒ වගේම ධනු ලග්න හිමියනි, මේ වෙලාවේ වරින් වර ඔබට නිකන් හිටපු ගමන් සිතට දුක් ඇති වෙන්න පුළුවන්. මේ ඉන්නවා, ඒ වගේම දුක සිතෙන දේවල් සිතෙනවා. ඔබට සතුරෝ ඉන්නවා නම් සතුරෝ වෙනදට වඩා බලවත් ස්වභාවයකින් ඔබ වෙත ආක්‍රමණශීලීත්වයක් පෙන්නාවේ. ඒ වගේම වෙනදා හිතපු හිතවත්තු ටික ටික ඈත් වෙන සේයාවක් පෙන්නනවා. ඒක හින්දා ඇසුරු කරන අය එක්ක කතා බහේදී පොඩ්ඩක් ප්‍රවේශම් වෙන්න වෙනවා. මොකද නිന്ദා අපහාස විඳින්න තියෙන කාලයක් හින්දා. ඔබ ජයග්‍රහණ සාර්ථකත්වය පතා කරන කටයුතු තරමක් දුරට මේ වෙලාවේ සාර්ථක වෙන්නත් පුළුවන්. ග්‍රහයන්ගේ පිහිටීම දිහා බැලුවම මේ වෙලාවේ රාහු ඉන්නේ ඔබගේ 3 වෙනි කොටුවේ. සෙනසුරු ධනු රාශිය 4 වෙනි කොටුවට ඇවිල්ලා සෙනසුරොන්න අහිතකර ප්‍රතිවිපාක ඔබට ලබා දෙමින් ඉන්නවා. ඒ වගේම සිකුරු දැන් 6 වෙනි කොටුවට එද්දී 7 වෙනි කොටුවේ රවි බ්‍රහස්පති තැම්පත් වෙලා ඉන්නවා. බුධයි චන්ද්‍රයි මේ වෙලාවේ 8 වෙනි කොටුවේ තැම්පත් වෙලා ඉන්න ගමන් කේතුයි කුජයි ඉන්නේ 9 වෙනි කොටුවේ. ඉතින් මෙච්චර දවසක් බ්‍රහස්පති ඔබට ඵල ප්‍රයෝජන 7 වෙනි කොටුවේ ඉඳන් දුන්නේ නැත්තේ බ්‍රහස්පති රවිට යට වෙලා ඉන්නවා. දැන් ඔන්න ජූලි 9 වෙනිදා මේ බ්‍රහස්පති රවිගෙන් මිදෙනවා යටත් වීමෙන්, පිච්චීමෙන්, දහණයෙන්, එහෙම නැත්නම් ආස්ත වීමෙන්. බ්‍රහස්පති ඉස්සරහට යනකොට ජූලි 9න් පස්සේ හොඳ කාලයක් උදා වෙනවා ටික තව දුරට. ඒ වගේම ජූලි 13 වෙනිදා සෙනසුරු වක්‍ර වෙනවා. ඔබ මේ කාලයේ පීඩා විඳපුව යන්තා දුරට අඩු වෙගෙන යන කාලයක් බවට පත් වෙවි මේ සෙනසුරු වක්‍ර වීමෙන්. ජූලි 16 වෙනිදා රවි ඔන්න කෙලින්ම ඔබගේ 7 වෙනි කොටුවේ ඉඳන් 8 වෙනි කොටුවට එනවා. බ්‍රහස්පති එතකොට තනියම 7 වෙනි කොටුවේ ඉඳන් තමන්ගේ කටයුතු කරගෙන යන එක වාසනාවන්ත වෙනවා. 18 වෙනිදා ජූලි මාසේ බුධ වක්‍ර භාවයට පත් වෙනවා. ජූලි 26 වෙනිදා ඔන්න බ්‍රහස්පති එනවා. ජූලි 26 වෙනිදා බ්‍රහස්පතිගේ කොටුවට සිකුරු වෙනවා. ජූලි 28 වෙනිදා කුජ කේතුගෙන් මිදලා 10 වෙනි ස්ථානයට ගමන් කරන්න පටන් ගන්නවා. මේ කාලය ග්‍රහමාරු සිද්ධ වෙන්නේ මෙහෙමයි. ඉතින් මේ කාලය තුල විරුද්ධවාදීන් එක්ක ගැටුම් ඇති කරන බවට විශ්වාස කරනවා මම. ඒකින්ද නිෂ්ඵල තර්ක වලින් ඔබ වළකින්න ඕන. ඔබ තර්ක කරන්න කැමති වුණත් වැඩකට නැතිව තර්ක, එහෙම නැත්නම් වැඩකට ඇති වුණත් තර්ක වලින් ඔබ ඈත් වෙලා ඉන්න ඕන.
මේ වෙලාවේ සංසුන්ව සිටින එක තමයි හොඳම ක්‍රියාමාර්ගය වෙන්නේ. ඒ කියන්නේ ඉවසල වැඩ කටයුතු කරන එක තමයි මේ වෙලාවේ හොඳම ක්‍රියාමාර්ගය බවට පත් වෙන්නේ. විශේෂයෙන් ඔබට කාන්තාවන් එක්කලා වාද කරන්න තත්ත්වයක් ඇති වුණොත් ඒ පිළිබඳව ඔබ සැලකිලිමත් වෙන්න ඕන. ඒ සඳහා කතා නොකර සිටීම වඩා වැදගත්යි මම සිතනවා. කතා නොකර ඉන්නවා නම් තමයි හොඳ. ඒ වගේම මේ වෙලාවේ තවදුරටත් සෞඛ්‍ය ගැන සැලකිලිමත් වෙන්න කියන්නේ සෞඛ්‍ය සම්පන්න ආහාර වේලාවකින් ජීවන රටාව පවත්වා ගන්න පුළුවන්. ධනු ලග්න හිමියනි ඔබ රිය පදවන නම් ප්‍රවේශම් සහිතව තවදුරටත් රිය පදවන්න කියලා ඔබට උපදෙස් දෙනවා. ඒ වගේම ධනු ලග්න හිමියනි ඔබට විශේෂ සෙනසුරු ඒරාෂ්ටක අපල නැහැ. නමුත් සෙනසුරු 4 වෙනි භාවයේ සිටීම ඊතරම් හොඳ තත්ත්වයක් නෙවෙයි. ගෙදර දොරේ පවුලේ කටයුතු හින්දා. එසේනම් ඔබගේ පෞද්ගලික කේන්ද්‍ර අනුව මේ තත්ත්ව තවදුරටත් වෙනස් වෙනවා. කේන්ද්‍ර බල ගන්නවාගෙන වැඩ කටයුතු සාර්ථක කරගන්න කියලා ඔබට උපදෙස් දෙනවා. එසේනම් ඔබට ඔබගේ පවුලේ ජ්‍යොතිර්වේදියෙක් ඉන්නවා නම් අසා දැනගන්න. එහෙම කෙනෙක් නැත්නම් විදේශ රටවල සිටියත් ඔබට කතා කරලා WhatsApp වලින් කතා කරලා ඔබට පුළුවන් මා සමග සම්බන්ධ වීමේ හැකියාව තියෙනවා. එසේනම් ඔබ සැමට ශාන්තියක්ම වේවා. ශාන්ති ශාන්ති ශාන්ති